පාසල් ක්‍රීඩකයෙකුට ලැබෙන ඉතාමත් සුවිශේෂී වැදගත් අවස්ථාවක් තමයි තමන්ගේ පාසලේ පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබීම. මෙහිදී අපි අත්‍තරම අද අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ සමහර ලාබාල ක්‍රීඩකයන්ට මේ අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ පළමු පෙළ ක්‍රීඩා කිරීමට තරම් වයසින් පරිණත නොවුනත් ඊට වැඩිය අඩු වයස් කාණ්ඩයක ක්‍රීඩකයෙකුට අවස්ථාව ලැබෙන්න පුළුවන් තමන්ගේ පාසලේ පළමු පෙළ ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා කිරීම. ඉතින් මේ අවස්ථාව හම්බෙන්නේ ඇත්තටම මේ ක්‍රීඩකයාගේ තියෙන දක්ෂතාවය නිසාම තමයි. සුවිශේෂී දක්ෂතාවය නිසාම තමයි. නමුත් මෙහිදී අපි අවධානය යොමු කරන්න ඕනේ කාරණාව තමයි පාවිච්චි කිරීම නිසා වැඩිපුර පාවිච්චි කිරීම නිසා ඇතිවෙන්න පුළුවන් ආබාධ. එහෙම නැත්නම් මේකට කියනවා ඕවර් යූස් ඉන්ජරි. එහෙම නැත්නම් වර්ක්ලෝඩ් මැනේජ්මන්ට් එක. මොකද පුහුණු වීම ඊට සාපේක්ෂව ලැබෙන විවේකය ඊට සාපේක්ෂව ලැබෙන පෝෂණය නිසි පරිදි සමතුලිත නොවුණු තැන ක්‍රීඩකයෙකුට ආබාධයක් ඇතිවීම හැකියාව වැඩි. විශේෂයෙන්ම මේ ඕවර් යූස් ඉන්ජරි. එහෙම නැත්නම් වැඩිපුර පාවිච්චි කිරීම නිසා ඇතිවන ඉන්ජරි. මේ ඉන්ජරි ෂණිකව ඇති වෙන්නේ නැහැ. ටික ටික තමයි ඇති වෙන්නේ. සමහර අවස්ථාවලදී වැඩිපුර පීඩනයක් අවස්ථාවේදී දුර්වල තැනකින් මේ ඉන්ජරි එක මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ෆීල්ඩ් එකේ අපිට තියෙන එක්ස්පීරියන්ස් එක අපි දැකලා තියෙනවා. පාසල් මට්ටමේදී ඉතා දක්ෂ ක්‍රීඩකයෝ සමහර වෙලාවට ජාතික මට්ටමේදී අපිට දැක ගන්නට බැරි වෙලා තියෙනවා. ඒ ක්‍රීඩකයෝ ඉන්ජරියක් නිසා ක්‍රීඩාව නතර කරනවා. සමහර අවස්ථාවලදී ක්‍රීඩකයෝ දන්නේ නැහැ Tamanට තියෙන ඉන්ජරි එක මොකක්ද කියලා. මේ ඕවර් යූස් ඉන්ජරි නිසා සමහරට කාලයක් යනකොට මේ ක්‍රීඩකයන්ගේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙන්න පුළුවන්, පවර් එක අඩු වෙන්න පුළුවන්. ඒත් එක්කම ස්පීඩ් එක වගේ කාරණා අඩු වෙන්න පුළුවන්. එතකොට දක්ෂතා අඩු වීම නිසා තමයි ක්‍රීඩකයා කලකිරීමට ලක් වෙලා ක්‍රීඩාව නතර කරන්නේ. ඉතින් අපිට සමහර අවස්ථාවලදී දැක ගන්න පුළුවන් මේක ක්‍රීඩකයා ක්‍රීඩාව නතර කරාට පස්සේ තේරුම් අරගෙන නැහැ මට මොකක්ද උනේ කියලා. ඉතින් විශේෂයෙන්ම කොඳු වැටපේලිය සහ ධනීස සංදියට වෙන්න පුළුවන් ආබාධ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මතක් කරන ක්‍රීඩකයන්ටත් ක්‍රීඩකයන්ගේ දෙමව්පියන්ටත් ඊටාම උපක්‍රමශීලී ලෙස මේ අවස්ථාවේදී ක්‍රීඩකයන් කළමනාකරණය කරන්න ඕන. එතකොට ඇත්තටම පුහුණුකරුවෝ ඉන්නවා මේ පිළිබඳව දැනුවත්කමක් තියෙන ඒ වගේම ක්‍රීඩකයන් තමන්ගේ දරුවෝ වගේ කියලා හිතාගෙන හරියට පුහුණු කිරීම ක්‍රමවේදවල යොදවන පුහුණුකරුවෝ ඉන්නවා. ඉතින් ඒ පුහුණුකරුවෝ හිත රිදව ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ කතා කරන්නේ සමස්ත ලංකාව ගැන. සමස්ත ලංකාවේ ක්‍රීඩකයන්ට වෙන්න පුළුවන් ආබාධ ප්‍රවණතාවයේ අඩු කිරීමට දරන උත්සාහයක් තමයි අපි මේ කරන්නේ. නිසා කවුරුත් පුද්ගලෙක් මේක පර්සනල් ගන්න එපා, හිත රිදව ගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි ළඟට දවසින් දවසෙන් එන ක්‍රීඩකයන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලනකොට දැක ගන්නට තියෙන කාරණා තමයි අපි මේ මතු කරන්නේ. ඉතින් නැවත වතාවක් අපිට ආපහු කියන්න තියෙනවා මේ වගේ අඩු වයස් කාණ්ඩවල දරුවන්ට විශේෂයෙන්ම වැඩි වයස් කාණ්ඩවල එහෙම නැත්නම් පළමු පෙළ තරඟවලට ක්‍රීඩා කිරීමේදී විශේෂයෙන්ම දෙමව්පියෝ උපක්‍රමශීලී වෙන්න ඕන. එක්කෝ කරන්න ඕන මෙහෙම දෙයක්. ඒ ක්‍රීඩකයාව පළමු පෙළ තරඟ සඳහා විතරක් යොමු කරන්න ඕන. උදාහරණයක් වොත් අන්ඩර් 14 ඉන්න ළමයෙක්ට අවස්ථාව ලැබෙනවා පාසලේ පළමු පෙළ තරඟවලට ක්‍රීඩා කරන්න. එතකොට වඩාත් සුදුසුයි ඒ ක්‍රීඩකයාව පළමු පෙළ තරඟ සඳහා විතරක් යොමු කරලා අන්ඩර් 14, අන්ඩර් 16 සහ අන්ඩර් 18 තරඟ වයස් කාණ්ඩවල ක්‍රීඩා නොකරවීමට වගා බලා ගැනීම ඉතාමත් වැදගත් සාධකයක් වෙනවා. මොකද එහෙම නැත්නම් වැඩිපුර පාවිච්චි කිරීම නිසා අනාගතයේදී ඇති වෙන්න පුළුවන් ආබාධ. එහෙම නැත්නම් ඕවර් යූස් ඉන්ජරි එකක් ක්‍රීඩකයන්ට ඇතිවීමේ හැකියාවක්ට බොහෝම ඉඩකඩ තියෙනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.